2026 අගෝස්තු මාස 20 වන අද දිනය තුළ මේ වනතෙක් කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ කුමනාරින්ද සිදුවුණේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. මේ වන විට සමස්ත මිල දර්ශකයේ ඍණාත්මක පසුබෑමක් සමගින් S&P SL20 මිල දර්ශකයේ ධනාත්මක වර්ධනයක් වාර්තා වේ. මේ වනතෙක් සමස්ත මිල දර්ශකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කර විට ඒ උදෑසන පටන් උච්චාවචනයන් සහිතව පවතින අතර මේ වන විට යම් මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරනු ලබනවා. මේ වන විට 0.01ක ඍණාත්මක පසුබෑමක් වාර්තා කරනු ලබන අතර එය ඒකක ලෙස ඒකක 1.43ක පහළ යාමකි. මේ වන විට සමස්ත මිල දර්ශකයෙහි ඒකකගේ සටහන් වනුයේ ඒකක 21,415.14ක් ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P SL20 මිල දර්ශකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදෑසන පටන් උච්චාවචනයන් සහිතව පවතින අතර මේ වන විට ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා. මේ වන විට 0.08ක ධනාත්මක වර්ධනයක් වාර්තා කරනු ලබන අතර එය ඒකක ලෙස ඒකක 10.78ක ඉහළ යාමකි. මේ වන විට S&P SL20 මිල දර්ශකයේ ඒකකගේ සටහන් වනුයේ ඒකක 6031.16ක් ලෙසයි. එමෙන්ම මේ වනතෙක් සමස්ත වෙළඳපොළ පිළිවැටුම රුපියල් මිලියන 598.73ක් ලෙස වාර්තා වනවා. මේ වනතෙක් ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ කොටස් පිළිවෙලින් ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆෝල්ට් සිලෝන්, මර්කන්ටයිල් ෂිපින් කම්පැනි, The Autodrome, Inshumi Insurance Brokers සහ T Small Holder Factories ලෙස වාර්තා වනවා. එමෙන්ම ප්‍රතිශතාත්මකව මිල ගණන් පහළ ගිය කොටස් පිළිවෙලින් SMB Finance Non-Voting, Renuka Foods Non-Voting, Abans Finance, Royal Palms Beach Hotels සහ Green Tech Energy ලෙස වාර්තා වනවා.